Hi guys, welcome to my channel. අපි මේ අද යන්නේ ඉන්නේ චෙන්නයි වල මරීනා බීච් එකට. මේ Uber ටැක්සි යන ගමන් ඉන්නේ. මරීනා බීච් එක කියන්නේ මම හිතන්නේ ලෝකෙ තියෙන ලොකුම බීච් එක. අපි ඉතින් බලමු මේ බීච් එකට ගිහිල්ලා. ඔන්න අපි මරීනා බීච් එක ළඟටම ආවා. අර දකුණු පැත්තේ තියෙන බීච් එක තමයි ඉස්සරහා තමයි අපේ ට්‍රිප් එක එන්න වෙන්නේ. ඉතින් අපි වැහැලා අපි ගිහිල්ලා බලමු. අපි දැන් යනවා මරීනා බීච් එකට. මේ තියෙන පාර. ඒක මං හිතන්නේ ලෝකෙ ලොකුම බීච් එක. තියෙන පාරතාවලට අනුව මේ තියෙන්නේ කඩේම තියෙනවා. ලොකුවටම ජරා වෙච්ච පාරක් පේන්න අපි ඒ වුණාට බීච් එක ඇතුළට ගිහිල්ලා බලමුකෝ. බීච් එකට අපි එන්ටර් වුණා දැන්. සෑහෙන ටිකක් රස්නයක් තියෙනවා මේ බලන්නකෝ මේක නිකන් ඉතරයක් නැති බීච් එකක් වගේ තමයි පේන්නේ. ලොකු අවුවක් නැහැ උදේම මෙහි ටික අවුව තියෙනවා. අපේ මේක ලංකාවේ නම් මේ වගේ බීච් එකක් දකින්න හම්බෙන්නේ නැහැ මරිනෝ බීච් එක. මේ ටික සෑහෙන කැපැසිටි තියෙනවා මේක. එක එක මේ ශ්‍රී ලංකන් තැන් නිකන් අවුව තපින්න ඒ වගේ තැන් ගොඩාක් තියෙනවා මෙතන. පෙන්නන්නම්කෝ මේ තියෙන්නේ. ඔන්න අවුව තපින්න ශ්‍රී ලංකරන්න මේ තියෙන්නේ. අර තියෙන්නේ චෙන්නයි වල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. චෙපක් ස්ටේඩියම්. මේ බීච් එකට එකක් පේනවා. ඔන්න අපි බීච් එකෙන් දැන් එළියට ආවා. මෙහෙ හෙල්මට් දාන් ඇවිදින්න කියලා තියෙන ඒවට කට්ටිය හෙල්මට් දාන්නේ නැති එක තමයි වැඩේ කියන්නේ. ලංකාව වගේ නේ මෙහෙම ගහලා තින්නේ මේ. use helmet with strap. Don't drink and drive. ඒක නම් කරනවද නැද්ද දන්නේ නැහැ හැබැයි මේ හෙල්මට් එක ස්ට්‍රැප් එකෙන් කෙසේදත් හෙල්මට් එකවත් දාන්න දුවනවා මිනිස්සු යන්නේ. ඉතින් පාර බීච් එකෙන් අපි එළියට ආවා. ඔය හරි කන්න තමයි යන්න ඉන්නේ. KFC එකෙන් කන්න කියලා බැලුවේ. අපි ගිහිල්ලා බලමුකෝ. ඔන්න ඉතින් KFC එකෙන් බත් එකක් ගත්තා. මේක මං හිතන්නේ 150ක් විතර වුණේ. අපි කාලා එහෙම එයාපෝට් එකට ගිහිල්ලා ලංකාවට තමයි එන්න ඉන්නේ දැන්. ඔන්න ඉතින් එයාපෝට් එකට යන්න පිටත් වුණා. චෙන්නයි එයාපෝට් එකට යන ගමන් තමයි දැන් ඉන්නේ. ඔන්න එයාපෝට් එකේ අපේ ටර්මිනල් එකට ආවා. අපි දැන් චෙක් ඉන් වෙන්න ඇතුළට යමුකෝ. ඔන්න ඉතින් අපි දැන් එයාපෝට් එක ඇතුලේ ඉන්නේ. දැන් ඉතින් චෙකින් වෙලා ඉන්නේ. ෆ්ලයිට් එකට යන්න තමයි දැන් තියෙන්නේ. මට ජනේල ගාම සීට් එකක් හම්බ වුණා. මේ තියෙන ෆ්ලයිට් එකෙන් එළිය චෙන්නයි එයාපෝට් එක.
ඔන්න ඉතින් එයාපෝට් එකට ආවා ලංකාවට. යාලු ඕක තමා සම්පූර්ණ චෙන්නයි ටුවර් එකේ බ්ලොග් එක. ඉතින් අපි තවත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. මාත් එක්ක එකතුලා ඉන්න. ජය වේවා.